ඒ වගේම ඩර්ටන් හොස්පිටල්, ඒ වගේම තවත් ප්‍රධාන පෙළේ රෝහල් තියෙනවා. අපි කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා, පරණ වීඩියෝ එකක්. ඒකේ දැන් තොරතුරු අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් ඒක චුට්ටක් ඔයාලා බැලුවොත් මේකේ ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ රෝහල් මොනවද කියලා දැනගන්න පුළුවන්. ඒකේ ලින්ක් එක මම දාන්නම්. එතකොට මේ රෝහල් වලට කතා කරලා පුළුවන් ඔවුන්ගේ කොහොමද මේකේ කෝස් එක කරන්නේ, කොච්චරක් යනවද, ඒ වගේ දේවල් ඒ රෝහල් වලට කතා කරලා දැනගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව ඔයාට පුළුවන් මේ මාර්ගය හරහා ඒ විදිහට නර්ස් කෙනෙක් වෙන්න. තවත් මේ අවුරුදු 30ට වඩා අඩු කෙනෙක් නම් තවත් ක්‍රමයක් තියෙනවා. ලංකාවේ IELTS ඉගෙන ගන්න තියෙන හොඳම YouTube channel එක මොකක්ද කියලා. ඒ තමයි IELTS with මලිත YouTube channel එක. ඉතින් ඒකේ තියෙන වීඩියෝ බලලා ආට පුළුවන් මේ IELTS ගැන වටිනා අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඔයා IELTS කම්පියුටර් බේස් කරනවා නම් මේක තමයි තියෙන හොඳම තැන. ඉතින් මේ IELTS ගැන හරි මේ ගැන හරි දැනගන්න ඕන නම් ඔයා මේ දැක්කන නම්බරයට අදම කතා කරන්න. IELTS with මලිත YouTube channel. මේකට සාමාන්‍යයෙන් විශාල මුදලක් වැය වෙනවා. විශේෂයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ඔවුන් කෙලින්ම හෙද උපාධිය පිරිනමනවා. හෙද ඩිප්ලෝමාව පිරිනමලා හෙද උපාධියත් පිරිනමනවා. හැබැයි ඔවුන්ගේ ෆුල් ටයිම් ඒ කියන්නේ සඳුදා ඉඳන් සිකුරාදා වගේ වෙනකම්ම ඔවුන්ගේ ක්ලාස් විදිහට තියෙන්නේ. ඔවුන්ගේ ප්‍රැක්ටිකල් කොටසට ඔවුන් පෞද්ගලික රෝහල් වලට යොමු කරනවා. හැබැයි මේකෙදි වර්තමානයේ නම් සාමාන්‍ය ලක්ෂ 22ක් 25ක් වගේ මුදල අවුරුදු 3 පුරාවටම අවුරුදු 3ටම යනවා. මේක හැබැයි එතකොට ඔයාට ඔයාගේ දෙමව්පියෝ හරි ඔයාට කවුරු හරි බාරකාරයෙක් ඉන්න කෙනෙක් නම් ඔයාට ස්පොන්සර් කරලා ඔයාට ඉතුරු කරගත්ත මුදලකින් වගේ තමයි කරගන්න වෙන්නේ. මේකද මේ කිව්ව අවස්ථා තුනම ආයෝජන විශේෂයෙන් හෙද විදුහලක රජයේ හෙද විදුහලකට යනවා නම් ඔයාට මුදල් වැය වෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මොකද ඔබට වර්තමානයේදී නම් රජයේ හෙද විදුහලකට ගියා නම් මාසෙකට රුපියල් 45054 මුදල මාසෙකට ඔබේ අතට හම්බෙනවා ඉගෙන ගැනීම වෙනුවෙන්. ඉතින් ඒක හැමෝටම හම්බෙන අවස්ථාවක් නෙවෙයි. ඉතින් ඒකට උත්සාහ කරන අයට උත්සාහ කරන්න පුළුවන්. අනිත් අයට මේ කිව්ව අනිත් කාරණා දෙක මොකද්ද? පළවෙනි එක කිව්වා රජයේ හෙද විදුහලකට යන්න පුළුවන් ඔයාට අවුරුදු 30ට වඩා අඩු නම්. ඊළඟට පුළුවන් ඔයාට පෞද්ගලික රෝහල් මගින් පවත්වන හෙද පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වෙන්න. අනිත් එක තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා සිදු කරන උපාධි පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලාවකට සම්බන්ධ වෙන්න. ඉතින් මේ අනිවාර්යෙන් ඩිප්ලෝමාවක්වත් වෙන්න ඕනේ මේ හදාරන පාඨමාලා. ඉතින් මේ වගේ කරනකොට ඔයාට IELTS කරන්න ඕන විදිහ, ඒ කියන්නේ විදේශගත වෙනවා නම් රැකියාවක් නර්සින් සඳහා. එතකොට මේකේදී අනිවාර්යෙන් කරන්නේ නර්සින්. එතකොට කෙයා ගිව නෙමෙයි අපි රෙකමන්ඩ් කරන්නේ ඔයා කැලිම නර්සින් කරනවා නම් කෙයා ගිය කෙනෙක්ට වඩා ඉහළ තත්ත්වයක් වාට තියෙනවා. සමහරට එහෙ ගිහිල්ලා කෙයා ගිව කෙනෙක් මෙහෙ නර්සින් කරලා එහෙ කෙයා ගිව කෙනෙක් විදියට හිටියට ඔයාට යම්කිසි ඉක්මනට අවුරුදු කීපයකින් ඔයාට නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙ තියෙන විභාග සහ අනිත් පුහුණු වීම වලින් පසුව. ඉතින් මුලින්ම මෙහෙදි නර්ස් කෙනෙක් වුණොත් ඔයාට වසර 3ක පිළිගත් පුහුණු පාඨමාලාවක් ලබලා යම්කිසි එක්ස්පීරියන්ස් එකක් ලබා ගත්තොත් ඔයාට පුළුවන් විදේශගත වෙන්න. ඉතින් මේක ආයෝජනයක් වසර 5ක්වත් මේ සඳහා ගත වෙනවා. අවුරුදු 3ක් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම අවුරුද්දක් දෙකක්වත් එක්ස්පීරියන්ස් ලබාගෙන. ඉතින් මේක බොහෝ අය කරන්න සමහරට කැමති නැති වෙන්න පුළුවන්. දැන් ගොඩක් වයස වැඩි වුණොත් ඒත් ඔයා හිතලා බැලුවොත් ඔයාගේ රට යෑම ටාගට් එක නම් ඔයාට පුළුවන් මේ සඳහා ආයෝජනයක් කරලා ඉස්සරහට යන්න. රැකියාවක් කරන ගමන් වුණත් මේක වෙන රැකියාවක් කරන ගමන් වුණත් කරගත්තොත් ඔයාගේ ජීවිතේ වඩා සාර්ථක කරගන්න පුළුවන් ඉදිරි අවුරුදු 45-50. ඊළඟට අපි කතා කරමු ඔයා අවුරුදු 30ට 35ට වඩා වැඩි කෙනෙක්. ඔයාගේ ආසාව ටාගට් එක සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය වෘත්තිකයෙක් විදිහට කෙයා ගිව කෙනෙක් හෝ නර්සින් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට හෝ විදේශගත වීම. ඉතින් මේ සඳහා ඔයාට තියෙන අවස්ථාව තමයි නර්සින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එතකොට අවුරුදු 3ක් වගේ ඔයාට කෝස් එකකට මේ කාලය වැය කරන්න බෑ. මේ එතකොට ඔයාට තියෙන ඔප්ෂන් එක තමයි NVQ level 3 හෝ 4 පිළිගත් ආයතනයක පුහුණු පාඨමාලාවක් හැදෑරීම. මේකත් මම මුලින් කිව්වා වගේ මේ සඳහා හොඳම දේ තමයි මේ වගේ පාඨමාලා කරන පෞද්ගලික රෝහල් තියෙනවා. පිළිගත් පෞද්ගලික රෝහල්. ඒ පෞද්ගලික රෝහලක ඔයා මේක කරා නම් ඔවුන්ගේ එක්ස්පීරියන්ස් එකත් ඒ රෝහල් වලින්ම ලබා ගන්න පුළුවන්. ලංකාවේ IELTS ඉගෙන ගන්න තියෙන හොඳම YouTube channel එක මොකක්ද කියලා. ඒ තමයි IELTS with මලිත
YouTube channel එක. ඉතින් ඒකේ තියෙන වීඩියෝ බලලා ආට පුළුවන් මේ IELTS ගැන වටිනා අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඔයා IELTS කම්පියුටර් බේස් කරනවා නම් මේක තමයි තියෙන හොඳම තැන. ඉතින් මේ IELTS ගැන හරි මේ ගැන හරි දැනගන්න ඕන නම් ඔයා මේ දැක්කන නම්බරයට අදම කතා කරන්න. IELTS with Malitha YouTube channel.